අයිබෝන් හැමෝටම ලෝකයේ ගොඩක් වේගෙන් දියුණු වෙගෙන ඉස්සරහට යනකොට ලෝකයේ හැම රටක්ම වගේ දැන් අලුතෙන් යොමු වෙන්න පටන් ගන්න තියෙනවා පොදු මගී ප්‍රවාහන සේවාවේදී සිටි බස් කියන concept එකට ගොඩක් රටවල් දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා වීඩියෝ ටිකක් කරන්න මේ සිටි බස් සර්විස් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මගීන්ට තියෙන ප්‍රයෝජන මොනවාද, කොහොමද මගීන් මේක පාවිච්චි කරන්නේ, ඒ වගේ ඔයාලට දැනගන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ඒ වගේ විස්තර ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉතින් මම තීරණය කරා. ඉතින් මම ලසිත්. මම දැනට වැඩ කරන්නේ සෞදි අරාබියේ සැප්කෝ කියන බස් කම්පැනි එකේ. සැප්කෝ කියන්නේ සෞදි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කම්පැනි කියන එක තමයි සැප්කෝ කියලා කියන්නේ. ඉතින් ඒ සැප්කෝ කියන බස් කම්පැනි එකේ විවිධ අංශයන් තියෙනවා බස් වල. එතකොට පාසල් ළමුන් ප්‍රවාහනයේ ස්ටේට්කෝ කියලා ස්කූල් බස් සර්විස් එකක් තියෙනවා. සැප්කෝ VIP සර්විස්, SAT කියලා තියෙනවා අපේ වෙනම දුර ගමන් සේවා බස් රථ. ඉතින් ඒ වගේ ඒ ගොඩක් තියෙන බස් සේවා අතරින් අපේ කම්පැනි එකේ මම වැඩ කරන්නේ සිටි බස් කියන. සිටි බස් අපේ ගොඩක් තියෙනවා. අපේ පළාත් ගොඩක් නියෝජනය කරමින් සිටි බස් තියෙනවා. ඉතින් ඒ සිටි බස් ගොඩාක් පළාත් වල තියෙන එකේ මම වැඩ කරන්නේ අල් කසීම් කියන ප්‍රොවින්ස් එකේ තමයි මම වැඩ කරන්නේ. අල් කසීම් කියන්නේ රටේ ඉඳි විවිධ රටේ ඉඳි රසවත් රටේ ඉඳි වලට ගොඩක් ප්‍රසිද්ධත්වයක් කුසලන පළාතක් තමයි අල් කසීම් කියන්නේ. ඉතින් මම දැනට අල් කසීම් ඩිපෝයේ තමයි සිටි බස් රියදුරෙක් වශයෙන් වැඩ කරගෙන යන්නේ. ලංකාවේදීත් මම බස් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. ඔයාලා ලොකු කුඩා කවුරුත් දන්න නිල්කිරිල්ලි, මුත්තල ප්‍රදේශයේ නිල්කිරිල්ලි කියන බස් එකේ තමයි මම වැඩ කරේ. ND 4138 බස් එක. ඉතින් ඒ බස් එකත් එක්ක මට අවුරුදු 5ක විතර ලොකු මතකයක් තියෙනවා. මුලින්ම මම බස් එකට සම්බන්ධ වෙන්නේ ගෝලයෙක් විදිහට තමයි. ගෝලයෙක් විදිහට සම්බන්ධ වෙලා රියදුර දක්වා මම මේ බස් එකෙන් සියලු දේවල් ඉගෙනගෙන මේ බස් එකේ වැඩ කරලා ඊට පස්සේ ටිපර් රථ සහ ලොරි රථ වල තමයි මම වැඩ කරේ. ඒ ලැබපු අත්දැකීම් සේරම මට ගොඩක් උදව් වුණා මේ රස්සාවට එන්න. ඉතින් මේ සිටි බස් කියන concept එක ඉස්සරහට ලංකාවේදී ගොඩක් දුරට ලංකාවට නුදුරේදීම හඳුන්වා දෙන්න යෝජනා කරලා තියෙනවා කියලා අපි දන්නවා කවුරුත්. ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ සිටි බස් කොහොමද මම රියදුරෙක් විදියට මම කොහොමද සිටි බස් එකක් වැඩ කරන්නේ, මගියෙක් විදියට කොහොමද මගින්ට මේක සිටි බස් පාවිච්චි කරන්නේ, ඒ වගේ ඔයාලට වැදගත් වෙන කරුණු ටිකක් ඔයාලත් එක්ක බෙදා ගත්තා නම් හොඳයි කියලා හිතුවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ මූලික වශයෙන් මේ සිටි බස් එකක් කොහොමද? ඇත්තට මේ සිටි බස් කියන එක මේ සිටි බස් එක මොන වගේද, මගින්ට මොන වගේ පහසුකම්ද තියෙන්නේ, රියදුරාට මොන වගේද පහසුකම් තියෙන්නේ, ඒ වගේ මූලික දේවල් ටිකක් තමයි මම වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට ගොඩක් වීඩියෝ වලදී මේ අපි කොහොමද මේක පාවිච්චි කරන්න කියලා ඒ වගේ ගොඩක් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට අපි අද කතා කරන්නේ මෙන්න මේ බස් එක ගැන තමයි. මේක චීනයේ යූටෝන් කියන කම්පැනියේ සිටි බස් මාදිලියෙන් තමයි මේක නිපදවලා තියෙන්නේ. මේක ලෝ ෆ්ලෝ මොඩල් එකේ බස් එකක්. මේක බොක්ස් ටයිප් එකට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ බොක්ස් ටයිප් එකේ හැඩයක් තමයි මේ බස් එක තියෙන්නේ. එතකොට මේ බස් එකේ පිටත ආර්ට් වර්ක් එක සම්පූර්ණයෙන්ම අපේ කම්පැනි එකෙන් කියලා කරගත් එකක් තමයි මේ සේරම මේ ආර්ට් වර්ක් එක කම්පැනියෙන් කියලා තමයි කරගෙන තියෙන්නේ. මේ තියෙන අපේ බස් එකේ බස් ඩිපෝ එක කසීම් බස් කියද්දි Q අකුර තමයි මේ ලෝගෝ එක විදියට බස් එකේ ඉස්සරහ තියෙන්නේ. ඊට අමතරව මේ බස් එක අපි අඳුරගන්නේ මෙන්න මේ අංකෙන් තමයි අපි බස් මේ හඳුන්වන්නේ. කියන්නේ බස් එකේ නම්බර් ප්ලේට් එකේ අංකෙ නෙමෙයි භාවිත කරන්නේ. මේ බස් එකේ ඩිපෝයේ අංකෙ තමයි භාවිත කරන්නේ. මෙතන තියෙනවා බස් එකේ ඉස්සරහා දොර පිටින් අරින්න පුළුවන් මේ ස්විච් එක භාවිත කරලා. ඊට පස්සේ මෙතන ඩිස්ප්ලේ එක LED ඩිස්ප්ලේ එකක් තියෙනවා. බස් එකේ රූට් එක බලා ගන්න පුළුවන්. මේ බස් එක නවීන තාක්ෂණයෙන් කොට සෙන්සර් තාක්ෂණය සහ ඉලෙක්ට්‍රික් තාක්ෂණයෙන් තමයි ගොඩක් ඔප්ෂන් තියෙන බස් එකක් මේක. මේක පදින්න උනත් හරි ලේසි. බගින්ට උනත් සුව පහසුයි. රියදුරාට උනත් ගොඩක් පහසු බස් එකක්. එතන තමයි
බැටරි මේන් ස්විච් එක තියෙන්නේ on off ස්විච් එක මේ විදිහට මේන් ස්විච් එක මෙතන තමයි දීලා තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා සෙන්සර් එකක් මේ සෙන්සර් එකෙන් වෙන්නේ බස් එක ලේන් එකක් එතකොට පාරේ යනකොට මෙන්න මේ වගේ ලේන් එකක් කැපෙනවා නම් ලේන් එකකින් පිට යනවා නම් ඊට තව වාහනයකට කිට් වෙනවා වැඩි වගේ නම් එතකොට තව පාරේ යන පදිකයන් වගේ කට්ටිය ළඟින් යනවා වැඩි නම් පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දෙනවා ඇතුලෙන් ළඟින් යනවා වැඩි කියලා. ඊපස් මේ වගේ සයිඩ් එකෙමුත් තියෙනවා. ඒ වගේ දෙපැත්තම ඩිස්ප්ලේ තියෙනවා. මේ වගේ සයිඩ් එකේ ඩිස්ප්ලේ එක තමයි මේ තියෙන්නේ. බස් එක වටේටම කැමරා තියෙනවා. මේ වගේ මේ තියෙන්නේ මගේ වම් පැත්තේ කැමරාව තමයි බස් එකේ වම් පැත්තේ කැමරාව තමයි තියෙන්නේ. මේක 180 කෝණයකින් සේරම බලා ගන්න පුළුවන්. බස් මෙතන තියෙනවා වම් පැත්තේ ඩීසල් ටැංකිය. මේ වගේම ටැංකියක් එහා පැත්තේ තියෙනවා. බස් එකේ ඩීසල් ටැංකි දෙකේම ඩීසල් ලීටර් 300ට පරිමාවක් තමයි තියෙන්නේ. ඒ ටැංකියක 150යි අනිත් ටැංකියක 150යි දාන්නේ 300ක පරිමාවක් තමයි තියෙන්නේ. මේ වගේ ගොඩක් හොඳ ටයර් තමයි මේකට පාවිච්චි කරන්නේ. කම්බි ටයර්. මේ වගේ මේ බස් එක දැනට කිලෝමීටර 1,17,000 දුවලත් තාම අට්ට ගෙයිලවත් නැහැ. මම හිතනවා මේ බස් එක කිලෝමීටර 1,02ක් විතර අපිට දුවන්න පුළුවන් කියලා මේ ටයර් එකේ. මෙතන තියෙනවා AdBlue ටැංක් එක. ඉතින් මේ AdBlue වලින් වෙන්නේ බස් එකෙන් නිකුත් වෙන දුම පරිසරයට අහිතකර නොවන විදිහට තමයි AdBlue භාවිතා කරාම මේ දුම පිට වෙන්නේ. එන්ජින් සයිඩ් එක මේ බස් එකත් අනිත් AC බස් වගේම එන්ජින් එක පිටිපස්සේ තමයි තියෙන්නේ. මේ වගේ පිටිපස්සේ තියෙනවා බස් එකේ අංකේ තියෙනවා. පස්සේ යූටර්න් කම්පැනිගේ ලෝගෝ එක තියෙනවා. මේ වගේ පිටිපස්සෙන් ඩිස්ප්ලේ එක තියෙනවා LED ස්ක්‍රීන් එක. ඒ වගේම රිවර්ස් කැමරා එක මෙතන තියෙනවා. මේක තමයි බස් එකේ මොඩල් එක යූටර්න් ZK 6100 HD කියන්නේ මේ මොඩල් එක තමයි මේ බස් එකේ මොඩල් නම්බර් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන අනිත් ඩීසල් ටැංක් එක එකත් එක්ක මෙතන තියෙනවා අපිට බස් එක ඇතුලෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඕපන් කරන්න බැරි වගේ අවස්ථාවක මේ ස්විච් එක පාවිච්චි කරලා අපිට මේ වගේ දොර අරගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන දොරත් එක්කත් මගේ පිට එළියෙන් තියෙනවා ලයිට් එකක් දොරට අදාළව. ආබාධ පුද්ගලයන්ට දොර පොඩි බබාලා එහෙම අරන් නැත්නම් අපි මේ දෙවෙනි දොරෙන් තමයි ඒ මගින්ම බස් එකට නැද්ද ගන්න. වගේම මේ තියෙන්නේ දකුණු පැත්ත කැමරා එක. මේකත් 180 කෝණකින් සුපැහැදිලි දසුන් තියෙනවා. ඊළඟ LED ස්ක්‍රීන් එකක් මේ පැත්තේ තියෙනවා. ඒ වගේම එහා පැත්තේ වගේම සෙන්සර් එකක් මෙතනක් තියෙනවා. මේ වගේ දොර අරින්න පුළුවන් ස්විච් එකක් ඉස්සර දොරටත් තියෙනවා. මේ තියෙන්නේ ඉස්සරහා කැමරා එක සහ සෙන්සරේ. මේ සෙන්සරෙන් තමයි වාහනයකට ගොඩක් ලං වෙනවා නම් බස් එක අපිට මෙසේජ් එකක් දෙනවා වාහනේ ලං වෙනවා වැඩි කියලා. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ බස් එකේ තියෙන විශේෂම ඔප්ෂන් එක. මම ඒකට ඊට කලින් බස් එක මේ විදිහට එල කරගන්නවා, ඩක් හත් කරගන්නවා. පස්සේ මම යනවා ඔයාලට ඒ ඔප්ෂන් එක පෙන්වන්න.
මේක තමයි ඔප්ෂන් එක ආබාධිත පුද්ගලයන්ට විශේෂයෙන්ම යාලට තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. මෙන්න මේ ෆුට් බෝඩ් එක රෝඩ පුටුවකින් ආවොත් මේ ෆුට් බෝඩ් එක යට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆුට් බෝඩ් එක යාට මේ ෆුට් බෝඩ් එක පාවිච්චි කරලා රෝඩ පුටුව ඇතුළට ගන්න පුළුවන්. බස් එක ඇතුළට අරගෙන එතන යාට පාක් කරලා සීට් බෙල්ට් එක දාලා එයාගේ ගමනාන්තයට ආරක්ෂිතව යන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ බස් එකේ තියෙන විශේෂම පහසුකමක්. ගොඩක් වැදගත්. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට ගොඩක් වැදගත් මේ පහසුකම. එතකොට බස් එකේ ඉදිරිපස්ස කොටස තමයි මේ තියෙන්නේ. මෙතන ඉස්සරහා දොර තියෙනවා. දොර ළඟ හිටගෙන යන්න බෑ කාටවත්. ඒකත් එක්කම දොරේ කැමරා එකක් තියෙනවා. සේරම රෙකෝඩ් වෙනවා මේ කැමරා එකෙන්. මොකක්ද වෙන්නේ මෙතන. අපිට ඕන දෙයක් බලා ගන්න පුළුවන්. ඊපස්සේ මේ වගේ මේ දොර ලොක් කරන්න, අන්ලොක් කරන්න හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉස්සරහා තියෙනවා තව ගිනි නිවන උපකරණ තියෙනවා. ඉස්සරහා ඉඳලා ඉතිපස්සට මෙහෙම යනකොට මෙතන තියෙනවා මගින්ට පැහැදිලිව ඉස්සරහා පෙනෙන විදුරුවක් තියෙනවා. ඊපස්සේ මේක ස්ට්‍රීට් රේල් මෙහෙම තමයි තියෙන්නේ. දෙකේ පේටි තමයි තියෙන්නේ. ස්ට්‍රීට් 41ක් තියෙනවා මේ බස් එකේ. ඊපස්සේ හැම සීට් එකකටම සීට් බෙල්ට් එක ගන්න තියෙනවා. හැමෝටම සීට් බෙල්ට් තියෙනවා. මෙතන තියෙනවා ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. ඕන කෙට්ට හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන්. ඊපස්සේ හිටගෙන යන මගින්ට මේ වගේ හෑන්ඩ් කප්ස් තියෙනවා. මේ වගේ ආසන 4ක් තියෙනවා ආබාධිත පුද්ගලයන්ට. කවුරු හරි ආබාධිත කෙනෙක් නැග්ගොත් මේ සීට් අපි අනිවාර්යෙන් යාලට දෙන්න ඕන. එතකොට මේ සීට් පේලියකටම මේ වගේ ෆෝන් චාර්ජස් තියෙනවා. මේ වගේ USB පෝට් එකකුයි Type C මොඩල් එකේ පෝට් එකකුයි තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම පස්සට යනකොට මෙතන තමයි ආබාධිත කෙනෙක් රෝද පුටුවෙන් එන කෙනෙක් බස් එකට නැග්ගොත් එයාට මෙතන තමයි ඉන්න තියෙන්නේ. එයාගේ තමයි මෙතන වෙන් කරලා තියෙන්නේ එයාට. ඒකට එයා මෙතන රෝද පුටුව නවත්තලා එයාට තියෙනවා සීට් බෙල්ට් එකක්. එයා ඒක දාගන්න ඕන. බොහෝ වෙලාවට යාට කවුරු හරි බස් එකේ ඉන්න කෙනෙක් උදව් කරනවා. ඒකට මෙතන තියෙන්නේ ආබාධිත කෙනෙක් රෝද පුටුවක් මුකුත් නැත්තම් මේ සීට් දෙක පාවිච්චි කරන්න පුළුවන්. බස් එකේ යන මගින්ට ආබාධිත පුද්ගලයන්ට එනවා මෙතන බෙල් එකකුත් තියෙනවා. මේ තියෙන අනිත් බෙල් මගින්ට පාවිච්චි කරන්න පුළුවන් මේ බෙලුත්. ඊට අමතරව බස් එක ඇතුලේ මේ වගේ තව දෙකක් තියෙනවා. ගිනි වෙන උපකරණ දෙකක් තියෙනවා. හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න පුළුවන් ඒවා. මෙතන තියෙනවා දෙවෙනි දොර, මැද දොර. ඒ දොරෙත් අර වගේම තමයි. ඒව දෙකක් තියෙනවා. ඒ දොරත් අපිට ඇතුලෙන් ලොක් කරන්න, අන්ලොක් කරන්න පුළුවන්. මේ දොර ගාවත් හිටගෙන යන්න බෑ. ඊට පස්සේ මැද දොරෙන් පිටිපස්ස මෙන්න මේ වගේ සෆාරි ලංකාවේ තියෙන සෆාරි ජිප් වල තියෙනවා වගේ පස්සට යන්න ඉස්සෙන්න තමයි සීට් තියෙන්නේ. ඒකට හේතුවක් තමයි පිටිපස්සේ තමයි මේ බස් එකේ එන්ජින් එක තියෙන්නේ. ඉතින් ඒ හේතුවත් එක්ක මේ සීට් පිටිපස්සට යන්න ඉස්සලා තමයි තියෙන්නේ. අවසාන පේලියේ සීට් 4යි තියෙන්නේ මේ වගේ. මෙතන අන්තිම සීට් එකේ වුණත් ඉඳගෙන බලන ඕන කෙනෙක්ට ඉස්සරහා හොඳට පැහැදිලිව සේරම තියෙනවා ඔක්කොම.
මේ ග්ලාස් වලින් සේරම පැහැදිලිව බලා ගන්න පුළුවන්. සම්පූර්ණ බස් එක මේසි ඕන කෙනෙක්ට ඕන වෙලාවක වෙනස් කරගන්න පුළුවන් විදිහට මෙතන මේසි තියෙනවා. රැක්වල තියෙනවා ස්පීකර් තියෙනවා අපේ රෙකෝඩින් යනවා ඒ රෙකෝඩින් ඇහෙන්නේ මෙන්න මේ ස්පීකර් වලින් තමයි. ඊට අමතරව ඉමර්ජන්සි එක්සිට් එකක් තියෙනවා. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මේ ඉමර්ජන්සි එක්සිට් හදිසි ඉමර්ජන්සි එකක් වුණොත් මෙන්න මේ වගේ මේ මිටිය තමයි පාවිච්චි කරන්නේ. වීදුරුව බිඳින්න මේ මිටිය පාවිච්චි කරලා වීදුරුව බිඳලා එළියට යන්න පුළුවන් හදිසි අවස්ථාවක. ඒ වගේ වහලෙත් ඉමර්ජන්සි එක්සිට් දෙකක් තියෙනවා. මේ වගේ මේ පස්සේ තියෙන ඉමර්ජන්සි එක්සිට් එක බස් එකේ පිටිපස්සේ තමයි මේක තියෙන්නේ. අනිත් ඉමර්ජන්සි එක්සිට් එක බස් එකේ ඉස්සරහා තියෙනවා. බස් එක ඇතුළෙත් මේ වගේ කැමරා තියෙනවා. මේ වගේ ඩිස්ප්ලේ දෙකක් තියෙනවා බස් එකේ. මගින්ට බලාගන්න පුළුවන් දැන් මොන ස්ථානෙද ඉන්නේ, මොන ස්ටේෂන් එකේද ඉන්නේ, බස් එක කොහෙටද යන්නේ, ඒ වගේ සියලු තොරතුරු මේ ඩිස්ප්ලේ දෙකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ බස් එකක් හෝල්ට් එකකට ආවම අනිවාර්යෙන්ම අපේ රෙකෝඩින් එකක් බස් එකේ ඔටෝ යනවා. මොන බස් ස්ටේෂන් එකේද ඉන්නේ, ඊළඟ බස් ස්ටේෂන් එක මොකද්ද, ඒ සියලු විස්තර බස් එකේ රෙකෝඩින් එකක් යනවා. මේ සාමාන්‍යයෙන් සීතල කාලේ රස්නේ කාලේ දෙකක් තියෙනවා. ඒක නිසා මේ වගේ හීටර්ස් තියෙනවා බස් එක ඇතුලේ. දෙපැත්තෙම හීටර්ස් දෙකක් තියෙනවා. අපි මේවා ඔන් කරනවා සීතල කාලේදී මගින්ගේ සුව පහසුව සඳහා. ඊට අමතරව බස් එක ගැන එහෙමත් නැත්නම් බස් එකේ රීදුරු ගැන මොනවා හරි පැමිණිලි කරන්න අදහස් සහ යෝජනා මොනවා හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ කම්පැනිගේ නම්බර් එක මේකට තමයි මගින්ගේ සියලුම පැමිණිලි හා තියෙන සේරම ප්‍රශ්න මේ නම්බරයට තමයි කතා කරලා කියන්නේ. මේ තමයි බස් එකේ ටිකට් මැෂින් එක. මේකේ ටච් ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට පොඩ්ඩක් මේක ඇප් එක රිස්ටාර්ට් කරන්න, ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ බස් එකේ මේ ටිකට් මැෂින් එකට පේමන්ට් මෙතඩ් ගොඩක් තියෙනවා. එකක් තමයි කාඩ් පේමන්ට්. කාඩ් පේමන්ට් කියන්නේ බැංකු කාඩ්, අපේ වීසා කාඩ්, ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපේ බස් කාඩ් එකක් තියෙනවා. ඊපස්සේ Apple ෆෝන් වලට එන ඔයාලා දන්නවා Apple ෆෝන් වලට එනවා ෆෝන් එකෙන් පේ කරන්න පුළුවන්. ඒ කාඩ් එක අල්ලලා ඒ විදිහට ඉතින් ඒකෙමුත් පුළුවන්. එහෙම නැත්නම් අපේ බස් කාඩ් එකක් තියෙනවා. බස් කාඩ් එකෙන් පුළුවන්. QR කෝඩ් එකක් අපේ තියෙනවා. QR කෝඩ් එකක් ඇප්ලිකේෂන් එකක් තියෙනවා කසින් බස් කියලා. ඒ ඇප් එකට අදාළව QR කෝඩ් එකක් අපිට ගන්න පුළුවන්. ඒ QR කෝඩ් එක එතනට ස්කෑන් කරන්න පුළුවන් යටට. ඒ ස්කෑන් කරාම මේක පේමන්ට් එක ඇක්සෙප්ට් වෙනවා. ඊට පස්සේ මැෂින් එකේ අපිට බලා ගන්න පුළුවන් ලයින් එක. ලයින් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඊපස්සේ ඩ්‍රයිවර් ID එක තියෙනවා. මගේ ID එක මේ තියෙන්නේ. මේ විදිහට ඩ්‍රයිවර් ID එක තියෙනවා. මේ ඩ්‍රයිවර්ගේ ID එක අනිවාර්යෙන් තියෙන්න ඕන නැත්නම් පේමන්ට් එකක් කරන්න බෑ. මොකද ඩ්‍රයිවර් ලොග් වෙන්න ඕන. බස් එකේ ලොග් වෙලා නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක් ලොග් වෙලා නැති වෙලාවක මේ පේමන්ට් එකක් ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. කස්ටමර් කෙනෙක් පේමන්ට් එකක් කරද්දී එයාට අනිවාර්යෙන් කාඩ් එක පංච් කරාට පස්සේ මෙතන අදාළ ගාණ තමයි කැපෙන්නේ. අදාළ ගාණ රියාල් මෙහෙනම් අපේ ඩිපෝ වෙනා රියාල් 3.745යි. රියාල් එකක් සාමාන්‍යයෙන් දැන් රුපියල් 78ක් විතර වෙනවා. එතකොට ගණන් හදලා බලන්න කීයක් වගේ වෙනවද කියලා. ඉතින් ඒ රියාල් 3.745 කියන්නේ මේ හෝල්ට් එකේ. අපි හිතමු එක හෝල්ට් එකක ඉඳලා ඊට එහා පැත්තේ හෝල්ට් එකෙන් බැස්සත් ඒ ගානමයි.
ඒ සම්පූර්ණ ගමනාන්තය අපේ සාමාන්‍ය කිලෝමීටර් 80 වගේ ගමනාන්ත තියෙනවා. ඒ කිලෝමීටර් 80ම වගේ ගියත් එකම ගාන තමයි අය කරන්නේ. ඉතින් එයාට මේකෙන් රිසිට් එකක් එන්නේ නැහැ මොකුත්, බිල් මොකුත් එන්නේ නැහැ. එයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. කැපිච්ච ගාන එයාට මැසේජ් එකක් තමයි රිසිට් එකක් විදියට එන්නේ. ඒ වගේම එයාගේ පේමන්ට් එක සක්සස්ෆුල් වුණාම මෙතන එයාට බලා ගන්න පුළුවන් පේමන්ට් සක්සස්ෆුල් කියලා. මෙතන පොළ පාටින් හරියක් වැටෙනවා. ඒ වගේම ඩ්‍රයිවර්ටත් බලා ගන්න පුළුවන් එයාගේ ස්ක්‍රීන් එකේ පේමන්ට් ඇක්සෙප්ට් කියලා හරියක් වැටෙනවා. ඔයාලට මේ විදිහට තමයි මේ බස් එකේ ඩ්‍රයිවිං ඒරියා එක බලා ගන්න පුළුවන්. මේ රටේ රිය පැදවීම දකුණෙන් තියෙන්නේ. ඒ නිසා ඩ්‍රයිවිං සීට් එක වම් පැත්තට තමයි එන්නේ. මේ වගේ සේෆ්ටි ඩෝ එකක් තියෙනවා. වේදුරුගේ ආරක්ෂාවට තමයි මේ දොර තියෙන්නේ. ඒ වගේම මේ වගේ සුව පහසු ඇඩ්ජස්ටබල් සීට් එකක් තියෙනවා. ඔප්ෂන් ගොඩක් තියෙනවා. උස් පහත් කරන්න පුළුවන්. ජම්පින් හදන්න පුළුවන්. අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉස්සරහට පස්සට කරගන්න පුළුවන්. යලි හුරුබුහුටි ලස්සන ආසහිතන ඩෑෂ්බෝඩ් එකක් තමයි මේ බස් එකේ තියෙන්නේ. සුක්කානුමත් ගොඩක් ලේසි. ගොඩක් දුරට සුක්කානුමත් අපිට පාවිච්චි කරන්න ලේසි. ඒකත් සුක්කානුමත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කැමති ගානට ඉස්සරහට පස්සට කරගෙන අවශ්‍ය උසට ස්පහත් කරගන්නත් පුළුවන්. ඊට අමතරව ප්‍රධාන වශයෙන් මෙතන හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා. හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා. පස්සේ ඩ්‍රයිවර්ගේ මොනවා හරි බඩු මොනවා හරි තියාගන්න තියෙනවා නම් තියෙනවා. ෆෝන් charger එකක් තියෙනවා. ෆෝන් charger port එකක් තියෙනවා. මයික් එකක් තියෙනවා. අපිට පුළුවන් මේ මයික් එක අපිට ඔන් කරලා මගින්ද මොනවා හරි පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මේ මයික් එක පාවිච්චි කරලා අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. මෙතන තියෙනවා අපිට ඉස්සරහා සන්වයිසර් එක. සන්වයිසර් එක ස්පහත් කරගන්න, ඩිස් කරගන්න අපිට මේ ස්විච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි පවර් ස්විච් එක. බස් එකේ පවර් ස්විච් එක තියෙනවා මෙතන. මෙතන තියෙනවා ඩබල් සිග්නල් ස්විච් එක තියෙනවා. පිටිපස්ස ඉස්සරහ හීටර්ස් මෙතනින් තියෙනවා. ලෝ එකයි හයි එකයි තියෙනවා. මේක තමයි ඉස්සරහ රූට් බෝඩ් එක. බෝඩ් ලයිට් ඔන් කරන්නේ මේකෙන් තමයි මේ ස්විච් එකෙන්. ඉතල ලයිට් ඒ වගේම සයිඩ් මිරර් මේ ස්විච් එකෙන් අපිට සයිඩ් මිරර් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එහා පැත්තත් ඒ වගේමයි. මේ තියෙන්නේ සෙන්සර් එකක්. සෙන්සර් එකත් එක්ක කැමරා එකක්. මේකෙන් රෙකෝඩ් වෙනවා. ඩ්‍රයිවර් නිපත් යනවා නම් ඒ වගේම ෆෝන් පාවිච්චි කරනවා නම් අපිට මෙතනම මෙන්න මේ මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙනවා අපි කරන වැඩේ. ඒ වගේම මෙතන කැමරා එකේ සේරම රෙකෝඩ් වෙනවා. එතකොට අපේ කන්ට්‍රෝල් රූම් එකේ සේරම විස්තර රෙකෝඩ් වෙනවා අපි මොනවද කරන්නේ කියලා. ඒ වගේම මේ බස් එක 140ට ස්පීඩ් මීටර් එක තියෙනවා. 140ට තිබ්බට බස් එකේ රේට් ලිමිට් කරලා තියෙන්නේ 80ට. 80ට එහා අපිට මේ බස් එක පෑගෙන්නේ නැහැ. ඊට අපිට මේ බස් එකේ බලා ගන්න පුළුවන් විශේෂම දෙයක් තමයි අපිට බලා ගන්න පුළුවන් මේ බස් එකේ ගොඩක් දේවල් තියෙනවා. අපිට මේකේ හැමදේම විස්තරයෙන් බලා ගන්න පුළුවන්. එකකින් ගොඩක් වටිනා වෙනවා ටයර් ලෙවල් එක. ටයර් එකේ හුලන් තියෙන්නේ කොච්චරද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ රතු පාට වෙලා තියෙන්නේ
මේ ටයර් එක පොඩ්ඩක් හුලං වල වෙනසක් තියෙනවා. මම ඒක උදේ දැනුවත් කරලා තියෙන්නේ ගේට් එක. ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒ තමයි මම ආවේ. හදිසියක් වුණොත් මොකක් හරි වෙනසක් තිබ්බොත් ආයෙ තව අඩු වුණොත් හුලං මට ගෙන්න ගන්න පුළුවන් අපේ මොබයිල් එක. අපේ සැප්කෝ මොබයිල් එක ගෙන්නගෙන මම ටයර් එක මාරු කර ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඇඩ්බ්ලූ ලෙවල් එක, ඔයිල් ලෙවල් සියල්ල අපිට බලා ගන්න පුළුවන් මේ ඩිජිටල් මීටරේ හරහා. ඒ වගේ මෙතන තියෙනවා හදිසියකට ස්විච් එක නැතුව අපිට මේ ස්විච් එක පාවිච්චි කරලා යතුරෙන් නැතුව මේ ස්විච් එක පාවිච්චි කරලා බස් එක ස්ටොප් කරන්න පුළුවන්. මේ ස්විච් එකත් වටිනා ස්විච් එකක්, ගොඩක් වටිනා මේ ස්විච් එක. මේ ස්විච් එකෙන් බස් එක දොරක් හරි අරලා තියෙනවා නම් අපිට බස් එක ඉස්සරහට පිකප් කරන්න බෑ. යන්නේ නෑ බස් එක මේ ස්විච් එක ඔන් එකේ තියෙනකම්. ඒ වගේම මෙතන තියෙනවා මේ පිටිපස්ස හීටර් ස්විච්. පිටිපස්ස හීටර්ස් ඔන් කරන්නේ මේ ස්විච් එකෙන් තමයි. AC තියෙනවා. AC අපිට කූල් වෙන්නයි හීට් වෙන්නයි දෙකටම හදන්න පුළුවන්. මෙතන තියෙනවා ඉස්සරහා පස්ස දොරවල් අරින්න එකකින් තමයි. ඒ වගේම මේක තමයි මේන් මොනිටර් එක. මේ මොනිටර් එක තමයි සේරම තියෙන්නේ. මේක මොනිටර් එක කියන්නේ කම්පියුටර් එකක්. මේක ටච් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මේකෙත් මට මං ඉස්සල්ලාම බස් එකට ආවට පස්සේ ලොග් වෙන්න ඕන. අනිවාර්යෙන් ලොග් වෙන්න ඕන බස් එකේ. මම නැගලා ලොග් වුණ වෙලාවෙ ඉඳලා එන සියලුම ඇක්සිඩන්ට්, ඒ වගේම දඩකොළ, ඒ වගේ සේරම ප්‍රශ්න අනිවාර්යෙන් වගකීම මගේ අතේ තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් කවුද ඊට කලින් දවස්වල වැඩ කරපු ඩ්‍රයිවර්ස්ලා කවුද, එයාලා ලොග් අවුට් වෙච්ච වෙලාවල්, ලොග් ඉන් වුණ වෙලාවල් ඒ සේරම බලා ගන්න පුළුවන්. හැම දෙයක්ම මේක විස්තර තියෙනවා. ෂෙඩියුල් අපිට දුවන්න තියෙන ෂෙඩියුල් මේකෙන් බලා ගන්නත් පුළුවන්. නැත්නම් අපිට ෂෙඩියුල් ෂීට් එකක් දීලා තියෙනවා. ඒකෙන් බලන්නත් පුළුවන්. මේකෙත් අපිට තියෙනවා අද දවසේ ෂෙඩියුල් එකේ නයිට් ඩ්‍රයිවර් සහ මෝර්නින් ඩ්‍රයිවර්ගේ ෂෙඩියුල්ස් ඔක්කොම මේකේ තියෙනවා. මේකෙත් වෙනස් කරන්න පුළුවන් ඇතුළේ වොලියුම්. බස් එකේ සේරම වොලියුම්ස් වෙනස් කරන්න පුළුවන්. මේ වගේ අපි දැන් ඉන්නේ කොතනද, කොහෙටද යන්නේ, කීයටද දෙතනට යන්න ඕන, ඊළඟ හෝල්ට් එකට ටයිම් කොහමද, ඒ හැම විස්තරයක්ම මේකෙත් තියෙනවා. මේක අප් ඇන්ඩ් ඩවුන් කියලා අපිට හදා ගන්න පුළුවන්. ඔටෝ මාරු වෙනව නැත්තම් යන පැත්තට. අපේ කම්පැනි එකේ රූට් තියෙනවා 16ක්. ඒ රූට් 16න් අපිට උදේට කැමති රූට් අපිට යන්න තියෙන වැඩ කරන්න තියෙන රූට් එක තෝරගෙන මේකෙන් මාරු කරගන්න පුළුවන්. ගොඩක් ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මේක ඔටෝ ගියර් බස් එකක්. ඔටෝ ගියර් තමයි මේ බස් එක තියෙන්නේ. ඒ වගේ මේකෙන් අපිට පුළුවන් මේ ස්විච් එක පාවිච්චි කරලා බස් එක උස් පහත් කරන්න. ඒ කියන්නේ මගේට සාමාන්‍ය නගින්න අපහසු මගේට වගේ අපිට පොඩ පහත් කරලා එයාට නගින්න ලේසි වෙන්න මේ බස් එක උස් පහත් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මේක ඉස්සරහා අපිට ඉස්සරහා උස් පහත් කරගන්න, පස්ස පිටිපස්ස උස් පහත් කරගන්න, මේ දේවල් කරගන්න පුළුවන් මේ ස්විච් එක පාවිච්චි කරලා. ඉතින් මේ බස් එක සම්පූර්ණයෙන්ම GPS තාක්ෂණයෙන් ට්‍රැක් කරලා තමයි තියෙන කම්පැනි එකෙන්, සහ සම්පූර්ණ බස් එක මාවරණය වෙන පරිදි කැමරා 10ක් තියෙනවා මේ බස් එකේ. ඇතුළ එළිය වටේම සේරම පේන්න කැමරා 10ක් තියෙනවා මේ බස් එකේ. මේක විශේෂ සෙන්සර් එකක්. සෙන්සර් එකත් එක්කම මේ මොනිටර් එකක් තියෙනවා. මේ සෙන්සර් එකෙන් දෙන මැසේජ් තමයි මේ මොනිටර් එකට ඩිස්ප්ලේ වෙන්නේ. මේ සෙන්සර් එකෙන් වෙන්නේ බස් එකේ ඩ්‍රයිවර් තමයි මොනිටර් කරන්නේ. මේ සෙන්සර් එකෙන් බස් එකේ ඩ්‍රයිවර් මොනවද කරන්නේ කියලා තමයි මේකෙන් බලන්නේ. ඉතින් මේකට චෙක් වෙනවා ඩ්‍රයිවර් ෆෝන් යූස් කරනවද, ඩ්‍රයිවර් නිදිමතේද යන්නේ, ඒ වගේ දේවල් මේ සෙන්සර් එකෙන්
මොනිටර් වෙනවා. ඉතින් මේ මොනිටර් වෙන සේරම දේවල් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන්. අපිට ඈනුම් යනවා වගේ නම් අපිට එනවා ඒ කරන වැරද්දට අදාළව අයිකන් එකක් අපිට එනවා. මෙන්න මේ තියෙන සුදු පාට ලයින් දෙක අර බස් එකේ දෙපැත්තේ තියෙන සෙන්සර් වලින් වාහනයකට ලං වෙනකොට පදි කියන් ගමන් කරනකොට වගේ දෙන මෙසේජ් මේකට දෙනවා. ඉතින් අපිට ලයින් එකක් කැපෙනවා නම් ඒ කැපෙන ලයින් එක මේකෙන් රතු පාටින් ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. ඉතින් එකම වැරද්ද මේ වගේ දිගින් දිගට වෙනවා නම් මෙසේජ් එකක් යනවා අපේ කන්ට්‍රෝල් රූම් එකට. ඒකට කන්ට්‍රෝල් රූම් එකෙන් බලනවා ඩ්‍රයිවර් මොකද්ද කරන්න කියලා. ඉතින් ඒ වගේම තමයි මේ බස් එකේ ඩ්‍රයිවර් විතරක් හින්දා ගෝලේ කවුරුත් නැහැ. ගෝලේ කවුරුත් නැති නිසා ගොඩක් ඩ්‍රයිවර්ට වටිනවා මෙන්න මේ සිග්නල් ඉන්ඩිකේටර් එක. සිග්නල් දාපු ගමන් අපිට සිග්නල් දාන පැත්තට අදාළව කැමරා ඔටෝ ඔන් වෙනවා. දකුණට දැම්මම දකුණට ඔන් වෙනවා. වමට දැම්මම වමට කැමරා ඔන් වෙනවා. ඒ වගේම තමයි රිවර්ස් එකට රිවර්ස් ගියර් එකට දැම්මම ඔටෝම රිවර්ස් කැම් එකත් ඔන් වෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් මේ වගේම තමයි අපිට පැහැදිලිව මෙන්න මේ වගේ කැමරා තියෙනවා. කැමරා බස් එකේම සම්පූර්ණයෙන්ම කැමරා තියෙන නිසා බයක් නෑ. සේරම රෙකෝඩ් වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කම්පැනියෙන් අපිට සහනයක් ගන්න පුළුවන් කැමරා තියෙන නිසා. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි දොර. බස් එකේ තියෙන දොරක් ඇරියම ඔටෝම මෙන්න මේ වගේ අපිට දොරවල් වල බලා ගන්න පුළුවන්. අපිට මගින් සම්පූර්ණයෙන් බහැලා ඉවරද බස් එකේ නැත්තම් අපිට බස් එක දොර වහන්න කලින් බලන්න පුළුවන් මගින් දොර ළඟ ඉන්නවද කියලා. ඉතින් මේක ගොඩක් වටිනවා. මොකද කොන්ඩක්ටර් කෙනෙක් නැහැ බස් එකේ. ඩ්‍රයිවර් විතරක් ඉන්න නිසා. ඉතින් ඔන්න ඔහොමයි මේ යූටෝන් සිටි බස් එක ගැන විස්තර වලට මම කියනාවේ. ඉතින් මේක ටිකක් ලොකු සංකීර්ණ ක්‍රියාවලියක්. මේක අපිට මෙහෙම තිබුණාට මේක එක වීඩියෝ එකකින් අපිට කියලා ඉවර කරන්න බෑ. මේක සෞදි රජයත් එක්ක යන කම්පැනියක්. ඉතින් මේකත් එක්ක මේකේ අපේ තියෙනවා ක්ලීනින් සර්විස් එකක් තියෙනවා. ඒකත් එක්කම අපේ තියෙනවා ටෙක්නීෂියන්ලා ඉන්නවා. අපේ ඩිපෝවක් තියෙනවා. ඉතින් මේ වගේ පරිපාලන කාමරයක් තියෙනවා. කන්ට්‍රෝල් රූම් එක. ඒ වගේ ලොකු දෙයක්. මේක ගොඩක් ලොකු පිරිසක් එකතු වෙලා කරන දෙයක්. අපේ රියදුරු කාර්ය මණ්ඩලයේ ඉන්නවා ඩ්‍රයිවර්ලා 200කට වැඩි ඉන්නවා. ඒ වගේ මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් කිව්වොත් මං හරි. ඉතින් මේකේ ඔක්කොම තොරතුරු එක දවසින් මට කියන්න බෑ. ඉතින් මේ වගේ මේ බස් ප්‍රොජෙක්ට් එක ගැන ඉස්සරහට මොන වගේ දේවල් තියෙන, ඒ වගේ මේ සෞදි අරාබියේ ලස්සන තැන්, මේ වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහ වීඩියෝ වලින් ආයෙ නැවතත් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.